ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝක සිනමා ඉතිහාසයේ හෙන්නු බිහිසුණුම හොරර් චිත්‍රපටයක් වන The Texas Chainsaw Massacre චිත්‍රපටය සහ ඒ පිටුපස සැඟවුණු අතිශය භීෂණකාරී සැබෑ කතාව ගැන. කතාවට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා පොඩ්ඩ ඩාර්ක් ස්ටෝරි channel එක subscribe කරලා සෙට් වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. 1974 වර්ෂයේදී තිරගත වුණු මේ චිත්‍රපටය බොහෝ දෙනෙක් හිතුවේ හිතින් මවාගත්ත අద్భుත කතාවක් කියලා. මේ චිත්‍රපටයේ බිය නිර්මාණය කරන්නේ කිසිම යක්ෂයෙක් හෝ භූතයෙක් නෙවෙයි. මේ සැබෑ බිය නිර්මාණය කරන්නේ අපි වගේම රක්ත මාංශයෙන් හැදුණු මිනිසෙක්මයි. මෙහි එන ප්‍රධාන බිනිමරුවා වන ලෙදර්ෆේස්ගේ චරිතයට ඉන්ස්පිරේෂන් එක වුණේ 1950 දශකයේ ඇමරිකාවේ ජීවත් වුණු එඩ් ගීන් නම් අතිශය අద్භූත අපරාධකරුවායි. එඩ් ගීන් ජීවත් වුණේ විස්කන්සින් ප්‍රාන්තයේ හුදෙකලා ගොවිපල්ක. ඔහුගේ මව වූ ඔගස්ටා දැඩි ආගමික මතධාරියෙක්. ඇය නිතරම එඩ්ට ඉගැන්වුවේ මේ ලෝකයේ ඉන්න අනෙක් සියලුම මිනිසුන් පෞකාරයන් බවයි. මේ දැඩි පාලනය නිසා එඩ් සමාජයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වුණා. 1945 දී ඔහුගේ මව මිය ගිය පස්සේ එඩ්ගේ මානසික තත්ත්වය සම්පූර්ණයෙන්ම විකෘති වෙන්න පටන් ගත්තා. ඔහු තමන්ගේ මවගේ කාමරය ඇය මිය ගිය දවසේ තිබුණු විදිහටම සීල් තබා ආරක්ෂා කළත් නිවසේ අනෙක් කොටස් අපායක් බවට පත් කළා. ඔහු රාත්‍රී කාලයේදී රහසින් සොහොන් පිටිවලට ගිහින් මල සිරුරු හාර අරගෙන ඉන්න පුරුදු වුණා. 1957 අවුරුද්දේ පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දුටු දර්ශනය ඕනෑම හදවතක් නතර කරවන සුළුයි. ඒක සාමාන්‍ය ක්‍රයිම් සීන් එකක් නෙවෙයි. ඒක හරියටම හොරර් ෆිල්ම් එකක දර්ශනයක් වගේ. ඔහුගේ නිවස පුරාම තිබුණේ අඳුරු අවසන් අමුතුම පිළිකුල් සහගත ගලක්. එහි තිබුණු කුඩු කවර, චියා කවර්ස් සහ පටි පවා නිර්මාණය කරලා තිබුණේ මල සිරුරු වලින් ලබාගත් මිනිස් හමෙන් human skin. එපමණක් නොවේ, ඔහු මිනිස් මුහුණේ සම ඉවත් කරලා සාදාගත් පිහිසුණු වෙස් මුහුණු පවා පොලිසියට එහිදී හමු වුණා. ඇත්තටම චිත්‍රපටයේ පෙන්වන chainsaw killings හෝ පවුලක් පිටින් මිනිමස් අනුභව කිරීම වැනි දේවල් එඩ් ගීන්ගේ සැබෑ ජීවිතයේදී සිදුුනේ නැහැ. ඒවා චිත්‍රපටයේ භීතිය වැඩි කරන්න එකතු කරපු සිනමැටික් එක්සැගරේෂන් පමණයි. නමුත් ඔහු කළ ඒ අශිෂ්ට ක්‍රියාකලාපය මුළු ලෝකයම කම්පා කළා. පසුව කරන මනෝවෛද්‍ය පරීක්ෂණවලදී සයිකියාට්‍රික් ඉවැලුවේෂන් වලදී සනාථ වුණේ ඔහු දැඩි මානසික රෝගයකින් පෙළෙන බවයි. මේ නිසා ඔහුට මරණ දඩුවම වෙනුවට ජීවිත කාලයම මානසික රෝගලක ගත කිරීමට සිදු වුණා. ඉතින් යාළුවනේ, මේක අద్භූත කතාවක් නෙවෙයි. මේක අතිශය භීෂණ මනෝවිද්‍යාත්මක ඛේදවාචකයක්. අපි හැමෝම හොල්මන් වලට බය වෙන්නේ ඒවා අපිට නොපෙනෙන නිසා. නමුත් සැබෑ හොරර් කියන්නේ අద్භූත බලවේගයක් නොවේ. මිනිස් මනස තුල සැඟවී ඇති අඳුරු පැත්තයි. The Texas Chainsaw Massacre චිත්‍රපටය හරහා ඒ භීෂණ බව සිනමා තිරයට ආවත් එහි සැබෑ කතාව ඊට වඩා නිහඬයි. ඒ වගේම ඊට වඩා භයානකයි. මේ වගේ තවත් කුතුහලය පිරිසුණු අద్භූත කතා අහන්න පොඩ්ඩ ඩාර්ක් ස්ටෝරි channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. You fold old notes